ගල්කිස්ස පොලිසියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බාධා කිරීම සම්බන්ධයෙන් මේ දවස්වල සමාජ මාධ්‍ය තුල නොයෙකුත් කතා බහ ඇති වෙලා තියෙනවා. ඒක කවුරුත් දකිනවා. මම මේ කියන්න යන්නේ ඒ සම්බන්ධයෙන් තවත් කාරණයක්. මොකද මේ පොලිස් නිලධාරියා රජයේ සේවකයෙක්. රටේ නීතිය අනුව රජයේ සේවකයෙක්. මොහුද ඔහු නීත්‍යානුකූලව පොලිසියට ඔහුගේ සුදුසුකම් අනුව බඳවාගෙන මාස ගාණක් පොලිස් විද්‍යාලයක පුහුණු කරලා ඒ වගේම ඔහුට පත්වීමක් ලබා දීලා ඔවුන් යම් පොලිසියකට අනුයුක්ත කරනවා. එතකොට මේ පොලිස් නිලධාරියා සේවය කෙරුවේ ගල්කිස්ස පොලිසියේ. එතකොට ගල්කිස්ස පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එහෙම නැත්නම් ඒ පොලිසියේ ස්ථානාධිපති මේ නිලධාරියට රාජකාරී නියෝගයක් දීලා තියෙනවා උසාවියේ රාජකාරිය යෙදෙන්න. එතකොට ඔහුගේ පුද්ගලික ගමනක් නෙමෙයි මේ ගිහිල්ලා තියෙන්නේ. රාජකාරී ගමනක් නිල කටයුතු ඉෂ්ට කරන්න. එතකොට ඔහු ඒ අධිකරණයට ගියාපුවාම අධිකරණයේ ගරු විනිසුරුතුමාගේ නියෝගත් පොලිසියෙන් දෙන නියෝගත් අනුව ඔහු එතන රාජකාරී කරනවා. එතකොට මේ අවස්ථාවේ තමයි අර වන්නිනායක කියන නීතිඥ මහත්තයා මේ පොලිස් නිලධාරියාට පරුස වචනයෙන් බැනවැදිලා කටයුතු කරන්නේ. එතකොට ඒ නීතිඥ මහත්තයා දන්නේ නැද්ද මොහු රජයේ සේවකයෙක් කියලා. මොහු නිල කටයුතු එතෙන්ට ඉෂ්ට කරන්න ආපු නිලධාරියෙක් කියලා. එතකොට ඒ වන්නිනායක මහත්තයා තේරුම් ගත්තේ නැද්ද මේ වෙලාවේ බන්ධනාගාර බස් රථයට ප්‍රමුඛතාවය දීලා යම් වාහනයක් නවත්තන්න කියන්න මේ පොලිස් නිලධාරියාට බැරිද? මෝටර් වාහන පනතම අනුව පුළුවන් ඔහුට වාහනයක් ඉස්සරහට ගන්න කියන්න පුළුවන්, පිටිපස්සට ගන්න කියන්න පුළුවන්. එහෙම ගන්න කීමේ හැකියාවක් නැද්ද? මොහු සම්පූර්ණ නිල ඇඳුම ඇඳලා ඉන්නේ. එතකොට එහෙමනම් මේ නීතිඥ මහත්තයා ඒ කාරණේවත් දන්නේ නැද්ද? දන්නවා. නමුත් දැනගෙන මං හිතන්නේ මේ දේ වෙලා තියෙන්නේ. ඒ හින්දා මම අර රජයේ සේවකයෙක් කීවනේ මේ පොලිස් නිලධාරියා. එතකොට දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තියේ බොහොම පැහැදිලිව කියනවා රජයේ සේවකයෙක් තම යුතුයකම තම රාජකාරිය ඉෂ්ට කරන්න ගිහිල්ලා ඔහුට යම් පුද්ගලයෙක් අඩන්තේට්ටම් කරලා බලහත්කාරය පාලා ඔහුගේ රාජකාරියට බාධා කෙරුවොත් ඔහුගේ රාජකාරී කිරීම වැළැක්වුවොත් වෙන්නේ මොකක්ද කියලා ඒ වගන්තියම දඬුවනුත් බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට ඇත්තටම මේ රාජකාරියට බාධා කිරීමට ගල්කිස්ස පොලිසියෙන් හරි වෙනත් විමර්ශන කාර්යාංශයෙන් හරි මේ වෙද්දි විමර්ශන කරගෙන යනවා ඇති. විමර්ශන ඉවර වෙලත් නැතුව ඇති. ඒකේ ආකාරයි. එතකොට එහෙමනම් මේ විමර්ශනයේදී අර එතන හිටපු පොලිස් නිලධාරි ඒ වගේම වටේ හිටපු අර නීතිඥ මහත්තුරුත් බොහෝ විට සාක්ෂිකාරයෝ වෙන්න පුළුවන්. අර වීඩියෝ සාක්ෂිය ඊටාම වැදගත් වෙනවා. ඔව් භාවිතා කරන වචන, ඔව් අඩන්තේට්ටම් කරන විදුව, උඹ ඉන්ටඩික් කරනවා ආදී වශයෙන් කියපු ඒ වචන, ඔහුට තර්ජනය කරන ආකාර, ඒ සියල්ල ඒ වීඩියෝ පටයේ දැක්වෙනවා. ඒ වගේම ඒ සාක්ෂි වලින් ඒවා එළිදරව් වෙයි. ඉතින් මහජනයා මේක දන්නේ මේක කොයි ආකාරයටද වෙන්නේ කියලා. ඉතින් මේවා ඒ සාක්ෂි සම්පින්ඩන ඇතුව ඒ විමර්ශන නිලධාරීන් මේ බී වාර්තාවේ සඳහන් කරලා අධිකරණයට බාර දෙයි. බාර දීලා ඇති මේ වෙද්දි. එතකොට ඒත් එක්කම අර රාලහාමි මේ නීතිඥ මහත්තයාට ගැහැව්වා කියන කතාව අපි කොතනකවත් වීඩියෝ එකකින් නම් දැක්කේ නැහැ. එහෙම ගැහැව්වා නම් ඒ තුවාල ලැබපු පුද්ගලයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් වෙත ඉදිරිපත් කරලාද අපි දන්නේ නැහැ. ඒවට තියෙන සාක්ෂි අපි මොනවද කියන්න මොනවද දන්නේ නැහැනේ.
අපට පෙනුන්නේ නැහැ. පෙනුනේ මේක තමයි අපිට. පෙනිච්ච දේ නම් බොහොම පැහැදිලි. ඒ හින්දා අර පොලිසියේ නිලධාරි මහත්තුරුත් දැනගන්න ඕන දැන් මේ අධිකරණයට ඉදිරිපත් කරපු අවස්ථාවේ මේ නිලධාරියා වෙනුවෙන් කිසිම නීතිඥ මහත්තයෙක් පෙනී ඉඳලා නැහැ. නමුත් පොලිස් නිලධාරියා කිව්වද දන්නේ එයා රාජකාරියට ආපු විදිය, එයාට අඩත් තේට්ටම් කරපු විදියට එයාට පැහැදිලිව කියන්න තිබුණා. එහෙම කිව්වද අපි දන්නේ එහෙම කිව්වනම් ඒක නඩු වාර්තාවේ සඳහන් වෙලා ඇති. දැන් ඒ පොලිස් නිලධාරියා ඇකියුස් කෙනෙක් විදියට ඉදිරිපත් කරපු නිසා ඔහුට ඒ නඩු වාර්තාවේ සම්පූර්ණ පිටපතකුත් ඔහුට ගන්න පුළුවන්. තාම ඔහුට මේක නීත්‍යානුකූල නොවන විදියට අත්අඩංගුවට ගැනීමක් කෙරුවා නම් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යාමේ හැකියාවක් තියෙන බව සඳහන් කරන්න පුළුවන්. ඒක කවුරුත් දන්නවා. ඔහුට මේ වෙද්දී නීතිඥ මාත්‍රුත් ඒක උපදෙස් දීලා ඇති. ඒ වගේම මේ නීතිඥ මහත්තයා අධිකරණ පරිශ්‍රය තුලයි මේක සිද්ධ කෙරුවේ. එහෙමනම් ඒකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගෙනෙනවද නැද්ද කියන එක ඒ අදාළ බලධාරීන් බලයි. ඒ හින්දා මහජනයා මේ පිළිබඳව කුකුසෙන් ඉන්න නිසා තමා මේ වීඩියෝ කරන්න මමත් කල්පනා කරුවේ පුරවැසියෙක් හැටියට. ඒ හින්දා මේක අත්දැකීමෙන් කියන්නේ ඒ නිසා මේකෙදි පැහැදිලි මේ නිලධාරියාගේ විමර්ශනයේදී මේ තරම් ඉක්මනට අත්අඩංගුවට ගන්නේ කොහොමද කියන එක. මොකද මේ වාගේ තුවාල සිදු කිරීමකදී මෙතන බරපතල තුවාලයක් උනාද නැද්ද කියන එක කිසිවක් හෙළි වෙලා නැහැ. ඊට පස්සේ මේකේ අපපනතේ අනුව මේ නිලධාරියා රක්ෂිත බන්ධනාකාරය කිරීමේදී මහජන කැළඹීමක් තිබුණද කියන එක අපි දන්නේ. මහජන කැළඹීම තිබුණේ කොයි පැත්තටද තිබුණේ? මහජන කැළඹීම තිබුණේ නීතිඥවරයාගේ පැත්තටද කියන එක බොහොම පැහැදිලිව පෙනුණා. එහෙනම් මේ පිළිබඳව තාමත් කුකුසෙන් ඉන්නේ මේ තරම් මේ වන්නිනායක කියන මේ නීතිඥවරයා මේ අධිකරණ පරිශ්‍රයේ මේ ආකාරයෙන් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මේකේ තීන්දුවක් ගරු අධිකරණයෙන් ලැබෙන තුරු මහජනයා බලා ඉන්න කියන කාරණය බොහොම පැහැදිලි. එහෙමනම් මගේ මෙවැනි වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න කියන කාරණෙත් මම මතක් කරනවා. බොහොම ස්තුතියි.